කෘතිම බුද්ධිය වගකීමෙන් හා සදාචාරාත්මකව භාවිතා කරන්නේ නම් රෝගීන් සඳහා සෞඛ්‍ය සේවාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකි බව දැන් පුළුල් ලෙස පිළිගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වැනි ලොව ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සේවා පද්ධති කිහිපයක් විසින් AI අනුගමනය කිරීම අප කොපමණ දුරක් පැමිණ තිබේද යන්න පෙන්නුම් කරයි. හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි තත්ත්වයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීම ලබා දීම සඳහා පපුව සහ හෘද ස්කෑන් විශ්ලේෂණය කරන බැවින් එක්සත් රාජධානියේ රෝගීන් දැනටමත් AIහි ප්‍රතිලාභ ලබා ගන්නා බව අපි දකිමු. නමුත් මෙම නව AI සෞඛ්‍ය සේවා පද්ධති බොහෝ විට සලකා බලනු ලබන්නේ සහ අධ්‍යයනය කරනු ලබන්නේ එක්සත් රාජධානිය වැනි ස්ථානවලට ඒවා යෙදීමේදී පමණි. ශ්‍රී ලංකාව වැනි රටවල මෙම ක්‍රමය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව අඩු පර්යේෂණ සිදු කෙරේ. මෙය අවාසනාවක් වන්නේ ආචාර ධාර්මිකව හා වගකීමෙන් යුතුව භාවිතා කළහොත් AI මගින් ශ්‍රී ලංකාව වැනි රටවල වෙසෙන ජනතාවට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාගත හැකි බව අප විශ්වාස කරන බැවිනි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ටත් සෞඛ්‍ය සේවාවේ AIහි දියුණුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට අපට අවශ්‍යයි. එම හේතුන් මත අපි නැගී එන AI සෞඛ්‍ය තාක්ෂණයන් අධ්‍යයනය කර ඇති අතර එය දිගටම කරගෙන යනු ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීම සඳහා AI භාවිතා කිරීම බොහෝ විට විශේෂ සෞඛ්‍ය තත්ත්වයන්, රෝග විනිශ්චය සහ අවදානම් පිළිබඳ ඩිජිටල් වෛද්‍ය තොරතුරු සමග සංයෝජනය කිරීම අවශ්‍ය වනු ඇතැයි අපි සිතමු. මෙම තොරතුරු සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ ලබාගත හැකිවීම වැදගත් බව අපගේ විශ්වාසයයි. නැගී එන සෞඛ්‍ය තාක්ෂණයන්ට අනුපූරක වන පරිදි අපි නොමිලේ සිංහල ඩිජිටල් සෞඛ්‍ය සේවා තොරතුරු නිෂ්පාදනය කරන්නේ එබැවිනි. ඔබට මෙම සම්පත් අපගේ නාලිකාවේ සහ අපගේ වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. අක්ෂී ස්කෑන් භාවිතයෙන් දියවැඩියා රෙටිනොපති පුරෝකථනය කරන AI පද්ධතිවලට අනුපූරක වීම සඳහා දියවැඩියා අක්ෂි රෝග ඩිජිටල් වෛද්‍ය සම්පත්. හෘද ස්කෑන් මත පදනම්ව දියවැඩියාව පුරෝකථනය කරන AI පද්ධතිවලට අනුපූරක වීමට දියවැඩිය ඩිජිටල් වෛද්‍ය සම්පත්. ගර්භණී දියවැඩියාව ඩිජිටල් වෛද්‍ය සම්පත් රුධිර පරීක්ෂණ වලින් එම තත්ත්වය පුරෝකථනය කරන AI පද්ධතිවලට අනුපූරක වේ. පපුවේ ස්කෑන් වලින් හෘද රෝග පුරෝකථනය කරන AI පද්ධති අනුපූරක කිරීම සඳහා රුධිර පීඩන ඩිජිටල් වෛද්‍ය සම්පත්. තවත් AI සෞඛ්‍ය තාක්ෂණයන් මතුවන විට අපි මෙම කාර්ය දිගටම කරගෙන යන්නෙමු.